හායි ඉතින් කොහොමද ගොඩ කාලෙකින් මං ඔයාලට පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා විනාඩි 2ක විතර. ඉතින් රසම රස සම්බෝලයක් හදාගන්න හැටි තමයි මම ඕගොල්ලන්ට අද පෙන්වන්න හදන්නේ. ඉතින් මේ විදිහට ෆෑන් එකක් ලිප්පේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් ටික රත් වුණාම වියලි මිරිස් කරල් 3-4ක් එකතු කරලා ඒක ක්‍රිස්පි ගතියට එනකම් බැද ගන්නවා. ඊට පස්සේ ඒ තෙල් ටිකටම මීඩියම් සයිස් තක්කාලි ගෙඩි දෙකක් විතර හතරට කපලා එකතු කරලා ඒකත් බැද ගන්න ඕනේ. ඒ වගේම පොඩි බීලි උණු ගෙඩියක්. මේ ටික ඔක්කොම අපිට කොටාගෙන පොඩි කරගන්න පුළුවන් ගානට බැදුනම ලිපෙන් අයින් කරගන්න ඕනේ. තක්කාලි වල පිට පොත්ත අයින් කරන්න මතක තියාගන්න. ඒ වගේම මම මේකට තව කරිපිංච ටිකකුත් දාලා තමයි බැදගන්නේ. ඊට පස්සේ අපි මේ ඔක්කොම වංගෙඩියකට දාලා හොඳට කොටා ගන්න ඕනේ. ඒ වගේම මේ වංගෙඩියට අපි ඉස්සෙල්ලා බැදගත්ත වීලි මිරිස් වගේම ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ලුණු ගොඩාක් එකතු කරගන්න එපා මෙතනදී. අපි පොල් ටික දැම්මට පස්සේ ලුණු එකතු කරගමු. නැත්නම් ලුණු වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ මිශ්‍රණය හොඳින් අපි කොටා ගන්න ඕනේ. කොටාගෙන මම මේක පොල් ටිකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම තව මිරිස් කුඩු ටිකක් සහ රස අනුව ලුණු ඒ වගේම පොඩි ලුණු කෑල්ලක් නැවත බීලුණු කෑල්ලක් කපාගෙන එකතු කරගන්න. ඒ වගේම දහි ටිකක් එකතු කරගන්න ඕනේ. ඇත්තටම මගේ දහි ඉවර වෙලා මට ඒක ගාණක් උනේ නැහැ. ඉතින් මල් ළඟ තිබුණේ වීලි දහි කෑල්ලක්. ඉතින් ඔයාලා හොඳට දහි එකතු කරගන්න. දහි එකතු කරගත්තාම තමයි මේක ගොඩක් රස වෙන්නේ. ඉතින් මේ විදිහට හොඳට අනාගෙන අපිට මේක ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඒ වගේම සුදු කැකුළු හාල් බත් එකක් එක්ක උණු උණුවේ කන්න මේක හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න රස කොහොමද කියලා මට කියන්න කමෙන්ට් කරන්න. ඉතින් ගිහින් එන්නම්. Thank you.